හයි ඔයාලා බලනවා ඇති මේ මහා වැස්සට ඇවිල්ලා අපි කොහෙද කලබලෙන් යන්නේ කියලා. අපි යන්නේ බබෙක් ගේන්න. ඔව් මගේ තුන්වෙනි බබා ගේන්න තමයි අපි යන්නේ. අපේ පවුලේ පස්වෙනි සමාජිකයා. බලමුකෝ කවුද කියලා. මොකද වාස කලන්නේ? මොකද? මාමිගේ කාමරේ දෙන්නල්ල යාට. අයියේ. අපි දෙන්නටත් වඩා බබාට තමයි උනන්දුව තියෙන වැඩේට. බලන්නකෝ ඉතින් එයා බව්වන්ට කොහොමද බය නැහැ. එතන පාට දෙකකින් බව්ව හිටියා. චොක්ලට් කලර් එකයි තව මේ වයිට් ගෝල්ඩන් වගේ කලර් එක කණි. බලන්නකො ඉතින් එයාගේ සතුට. ඇත්තටම මාර මාසාවෙන් එයා හිටියේ බවව ගෙදර ගෙනියනවා කිව්වම. ඔය බලන්නකො එයාම ගෙදරින් එයා පෙරෝපු රෙද්දක් කරන්නවා බව්වට පෙරවන්න. ඉතින් මං බව්ව අතට ගත්ත ගමන් එයාම පෙරවලා ගෙදර අරන් යන්න ලෑස්ති කරනවා. ඉතින් අපි යන ගමන් එයාට අවශ්‍ය විටමින්, පෙට් ෆුඩ් ඒ වගේ දේවල් ටිකකුත් අරගෙන තමයි ගෙදර යන්න පිටත් වුනේ. ඇත්තටම මම හිතුවේ නැහැ මෙච්චර සාමෙන් මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. මම ගෙදර යනකනුත් බයේ හිටියේ මොකද අනිත් එක්කෙනා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා ෂුවර් නැති හින්දා. මොකද ගොඩක් මෙයා රොට්වයිලර් කෙනෙක් මට ඉන්නේ ලොකු බව්වා. ඉතින් මොන වගේ රියැක්ට් කරයිද කියලා මම හිත ගියේ. ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි එයා හරි ආදරෙන් පිළිගත්තා යාගේ නංගි බබාව. බලන්නකො ඉතින් දැන් වෙලා තින්නේ අපේ බබා කැමති නැහැ චූටි බව්වව ලොකු එක්කෙනා අල්ලනවාට. මොකද අයිතිකාරයා යානේ. ඉතින් අපේ අලුත් සමාජිකයාගේ ගෙදරට ගෙන ආපු vlog එක මෙතනින් ඉවරයි. මම තව අලුත් vlogs එකත් එක්ක ගේන්නම්. ඔයගොල්ලෝත් එක්කම ඉන්න. bye bye. Thank you for watching. ලස්සන බෙඩ් එකක් හදලා දුන්නා. ඒ වුණාට යා නිදාගන්න මේ වගේ කුස්සිය මුල්ලේ ගිහිල්ලා. යාට වැදගත් විදියට ඉඳලා පුරුදු නෑලු. අපිටම හරියන බව්වෙක්.